Hello guys, ඉතින් welcome back to my channel. ඔන්න ඉතින් අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවිල්ලා තියෙන්නේ මම මෙච්චර කල් world record අරන් මම ඔක්කොම මගුල් ගෙනාවා. ඉතින් මේ හැම වීඩියෝ එකකම ඉඳියා මේ B2K කියලා චරිතයක්. ඉතින් කවුද මේ B2K කියලා තමයි අද බලන්න යන්නේ. යාගේ ජීවන කතාව, යා ඉපදුන දවසේ සේරම අපි අද කියනවා. ඉතින් ඉපදුන දවස නම් කියෙත් දන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් ඒ වගේම මේක වීඩියෝ එක ඉවරනකම් බලන්න යාලා පොඩි chance එකක් තියෙනවා. ඉතින් giveaway එකක් යනවා. අපේ තව giveaway එකක් යනවා අපේ කලින් වීඩියෝ එකේ. කලින් කියන්නේ දාලාදී account පහක ID review එකක්. ඉතින් ඒ ටික බලන්න. ඒකෙත් යනවා giveaway එකක්. ඉතින් මේ දැන් ඔයගොල්ලෝ බලන වීඩියෝ එකේ giveaway එකක් යනවා. ඉතින් giveaway එක ගැන විස්තර මම වීඩියෝ එකේ අන්තිමටම කොහෙද හරි කියනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න යාට ගොඩක් පාසි. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. අපි දැන් 3K ගහලා තියෙන. ඉතින් මේක 3K special වීඩියෝ එකක්. ඉතින් එහෙනම් guys අපි යමු වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාමු. හරි guys, ඉතින් ඔන්න මීට අවුරුදු 25කට විතර කලින්, ඒ කියන්නේ 2000 අවුරුද්දේ ඒවකට තිබ්බ මචං දුප්පත් රටක්. හරිද? ඒ රටේ නම ටියුනීසියා. ඉතින් ඒ රටේ ඒ වෙද්දි ඉපදෙනවා, ඒ පුංචි රටේ ඉපදෙන මම පිරිනමයක්. ඉතින් මේ කවුද කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒ තමයි B2K. ඉතින් මේ B2K ඇත්ත නම ඇවිල්ලා guys මොරිස් මන්සූරි. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ යාගේ ඇත්ත නම මොකක්ද කියලා. ඉතින් යාගේ ඇත්ත නම තමයි මොරිස් මන්සූරි. ඉතින් මෙයාගේ ළමා කාලේ ගත්තම පට්ට විතර කට්ටක් ආපු කොල්ලෙක් කියලා, දුෂ්කරතා තියෙන මාරම විදිහට කට්ටක් ආපු කොල්ලෙක් කියලා ඕන කෙනෙක්ට පේනවා. ඉතින් ඒකට හේතුව මචං මම එහෙම කියන්නේ හේතුව මෙයා ඉපදලා මාස 3කට පස්සේ මෙයාගේ තාත්තා නැති වෙනවා. හරිද? ඉතින් හිතන්නකො තමන්ගේ තාත්තා නැති වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් ඊට පස්සේ මෙයාගේ පවුලේ අය ඉන්නේ අයියයි මෙයයි අම්මයි තමයි ජීවත් වෙන්නේ. ඉතින් කොහොම හරි B2K අයියා B2Kට අවුරුදු 4ක් වගේ වැඩිමල්. ඉතින් ඒත් එක්කම guys මේ ඔහොම යනකොට B2Kට වයස අවුරුදු 12යි. ඒ කියන්නේ මේ මොරිස් මන්සිරු කියන එක්කෙනාට වයස අවුරුදු 12යි. එයාගේ අම්මත් එයාට නැති වෙනවා රෝගයකින්. ඉතින් අම්මට රෝගයක් වෙලා කොහොම හරි අම්මත් නැති වෙනවා. ඉතින් එහෙම වුණාම guys යාර අම්මත් නැහැ තාත්තත් නැහැ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ජීවත් වෙන්න පල්ලියක මේගොල්ලෝ බලාගන්නේ. ඒ පල්ලියේ ඉන්න ෆාදර් නේද? මම දන්නේ හරියට මේ මුස්ලිම් පල්ලිවල ඉන්න ෆාදර්ස්ලාට කවුද කියලා කැඩින් කමෙන්ට් එකක් දාන්න. මම ඒක දන්නේ නැහැ. මම කැමති එක දැනගන්න. ඉතින් බයින් එක මම ඒක ඇත්තටම දන්නේ නැහැ. හරිද? ඉතින් ක්‍රිස්තියානි පල්ලිවල නම් ඉන්න ෆාදර්ස්ලානේ. හරි. ඉතින් කොහොම හරි ඊට පස්සේ මෙයා 2017 දී ඉස්කෝලෙන් අවුට් වෙනවා. ඉතින් එයා ඉස්කෝලේ යන්නේ නවත්තලා මෙයා ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙනවා. ඉතින් කොහොම හරි ඒ අතරතුර මෙයා 2014 ඉඳන් 2017 වෙනකන් මෙයා හෝටල් එකක පින හොදනවා. ඒ කියන්නේ මෙයා ඒ හෝටල් එකේ part time වැඩ කරනවා. ඉතින් කොහොම හරි හෝටල් එකේ මෙයා part time වැඩ කරලා මෙයාට පාඩියක් හම්බ වෙනවනේ guys. ඉතින් ඕන කොල්ලෙක් කැමති වෙන ගේම්ස් ගහන්න. ඉතින් මෙයාත් ඇවිල්ලා ගේම්ස් ගහන්න පට්ටම කැමති තරයක් තමයි. ඉතින් කොහොම හරි මෙයා සල්ලි එකතු කරලා ඊට පස්සේ මෙයා ගන්නවා මචං සුපිරි ඒ දවස්වල දෙන iPhone එකක්. ඒ දවස්වල හොඳ රැල්ලට ගිය iPhone එකක් මෙයා ගන්නවා. කොහොම හරි මෙයා ඒ iPhone එක අරගෙන නිකන් දිනවා. ඉතින් මෙයාගේ අයියට මෙයා කොච්චර ආදරේද කියලා බැලුවොත් මෙයා ඒ ඉතුරු වෙන සල්ලි වලින් මෙයාගේ අයියටත් සාමාන්‍යයෙන් මේ බජට් එකට ගැලපෙන ෆෝන් එකක් අරන් දෙනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ ෆෝන් එක අරගෙන වීඩියෝ මුලින්ම යනවා. ඉතින් මෙයාගේ ඇප් ස්ටෝර් එකට ෆෝන් එක වැඩ ටික ඔක්කොම හදාගෙන ඉවරනම මෙයා ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා මෙයා කෙලින්ම ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් ෆ්‍රී ෆයර් කියන ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ එහෙම හිතනවා නම් ඒක වැරදි. මෙයා ෆ්‍රී ෆයර් නේ මුලින්ම ඩවුන්ලෝඩ් කරන්නේ. PUBG කියන ගේම් එක ඉතින් මෙයා ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් කොහොම හරි මෙයා කැමතිම ගේම් එකේ දවස්වල PUBG ඉතින් මෙයා PUBG ඩවුන්ලෝඩ් කරනවා. මොකද මෙයාගේ ෆෝන් එකේ PUBG ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් මෙයාගේ අයියත් ඇවිල්ලා පට්ටම කම්මැලි තරදයක් කොහේ ඉන්නවා පල්ලියටලා. ඉතින් අයියත් ගේම් ගහනවා. ඉතින් අයියත් එකයි මල්ලිත් එකයි දෙන්නම ගේම්ස් ගහනවා. ඉතින් අයියා ඩවුන්ලෝඩ් කරන්නේ ෆ්‍රී ෆයර් කියන ගේම් එක. කොහොම හරි මල්ලි ඇවිල්ලා PUBG වල සුපිරි ප්ලේයර් කෙනෙක් වෙනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මෙයාගේ අයියා මෙයාට කියනවා මේ මල්ලි අපි වෙනට එකට ගහන්න පුළුවන් ඔන්ලයින් ගේම් එකක් නැද්ද කියලා. කොහොම හරි ඊට පස්සේ මල්ලි කියනවා එයාට මේ PUBG වල හොඳටම ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අයියාට PUBG දාගන්න කියලා කොහොම හරි අයියාට අරන් දුන්නේ. එයාගේ ෆෝන් එක අරන් ඉතුරුන සල්ලි වලින් අයියට ෆෝන් එකක් කරන් දුන්නේ. ඉතින් ඒක නිසා ඒකේ අර සාමාන්‍ය පොඩි ෆෝන් එකක්. ඉතින් ඒ කියන්නේ ගේම්ස් ගහන්න පුළුවන්. වෙනකොට PUBG වගේ ගේම්ස් ගහන්න බෑ. මොකද ඒ දවස්වල ඔයගොල්ලෝ දන්නවා ගේම් එක ආපු කාලේ මේ අපි 1GB නම් ප්ලේ කරා ෆ්‍රී ෆයර්. මම අම්බා 1GB ෆෝන් එකකින් තමයි මුලින්ම ප්ලේ කරේ. ඉතින් කොහමද අයියත් ඊට පස්සේ ෆ්‍රී ෆයර් දාගන්න ගියාම B2K ෆ්‍රී ෆයර් දාගන්නවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා කොහොම හරි මෙහෙම ගේම්ස් ගහම ඉන්නවා. ෆ්‍රී ෆයර් ගහම ඉද්දි B2K හොඳට මේක ප්ලේයින් සුපිරියර් එකම හැදුණා. නෙක්ස්ට් ලෙවල් විදිහට මේ B2K ප්ලේයින් හදා ගන්නවා. එයාගේ IQ ඔක්කොම එක
ඊට පස්සේ ටික කාලයක් යද්දී මෙයාගොල්ලන්ට පල්ලියෙන් ප්‍රශ්න දාන්න ගන්නවා ඔයගොල්ලෝයි ගේම්ස් ගහලා ඉන්නේ එහෙම කියලා සාමාන්‍යයෙන් දන්නවනේ ඉතින් බයිනවනේ ඕන කෙනෙක් අපිද අපි දැන් ගෙදරලා ගේම් ගහලා ඉන්නවනම් අපිටත් ඕන කෙනෙක් බයිනවා ඉතින් guys B2K ඊට පස්සේ කරන්නේ YouTube channel එකක් හදලා එයාගේ game plays දාන්න ගන්න මොකද B2K කැමති YouTube එකෙන් කරන්නේ පොඩ්ඩක් කැමැත්තෙන් ඉන්නලා තියෙනවා ඉතින් ඒකත් එක්ක මෙයාගේ play එක තමයි මම අයියත් කියනවා එහෙම videos දාන්න කියලා කොහොම හරි ඒකත් එක්ක ඊට පස්සේ මෙයා පටන් ගන්න දින YouTube වල videos දාන්න ඒ වගේම මෙයා ඊට පස්සේ sport tournament පවා play කරන්න පටන් ගන්න තියෙනවා ඉතින් කොහොම හරි ඔහම යනකොට ඊට පස්සේ මෙයාගේ channel එකත් up වෙනවා කොහොම හරි මෙයා ඔහම ගේම් එකක් ගහන් යද්දි මෙයාගේ channel එකේ videos ආව වෙනවා BNL කියන සුපිරි player කෙනෙක් ඉන්නවා ඔයගොල්ලෝ දන්නවා ඉතින් එන්නේ player ට හම් වෙනවා ඉතින් එහෙම යනකොට ඊට පස්සේ මෙයාට BNL උදව් කරන්න පටන් ගන්නවා BNL ගේ guild එකට මෙයාව අරගෙන ඊට පස්සේ කොහොම හරි ඔහම ගිහලා මෙයා අන්තිම channel එකේ videos දාලා ඔහම ගේමක් ගහලා ඊට පස්සේ BNL මෙයාට උදව් කරලා මෙයාව තැනකට ගන්නවා ඉතින් ඊට පස්සේ මෙයා e-sport tournament එකෙන් play කරනකොට මෙයාගේ පළවෙනි tournament එකේ prize pool එක මෙයා දෙන්නේ පල්ලියට ඉතින් කොහොම හරි මෙයා මුලාමතක් කරලා නැහැ ඉතින් මෙයා කන්න බොන්න දීලා මෙයා බලාගත්තු තැනට මෙයා පට්ට ආදරය කරලා දෙනවා ඉතින් එයාට මුලාමතක නැති හින්දා තමයි guys එයා මේ වගේ තැනකට අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙන්නේ මොකද මුලාමතක ආයට එහෙම ලොකු දෙයක් කරගන්න බෑ අනිවාර්යෙන් දවසක කියලා වෙනවා ඉතින් B2K ගේ පළවෙනි revenue එක දීලා තියෙනවා YouTube revenue එකක් දීලා තියෙන්නේ කොහොම හරි පල්ලියට ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමට B2K ගේ නම මචං world එකේ ජනප්‍රිය වෙනවා ඉතින් B2K කියන නම හැමතැනම හෙන්න පටන් ගන්නවා ඉතින් යායාගේ නම හරිම විදිහට පට්ටම ගේමක් ගහලා තියෙනවා ඉතින් කොහොම හරි ඉතින් අද වීඩියෝ එක ඉවරයි ඉතින් ඊට පස්සේ ඊළඟට ඕන කාගේ ලයිෆ් ස්ටෝරි එකද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න ඉතින් මම B2K ගේ ස්ටෝරි එක නෑ මට ඇත්තටම මෙයාගේ ජීවන කතාව ගත්තොත් ඇත්තටම ගොඩක් දේවල් අපිට මොටිවේෂන් එකක් විතර ගන්න පුළුවන් ඉතින් ඇත්තටම මාර හයියක් මොකද අම්මයි තාත්තත් නැතුව ඉතින් පට්ටම ගේමක් ගහපු චරිතයක් ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ගේම් එකෙන්ම ගේමක් ගන්න බලන් ඉන්න එපා ඕගොල්ලෝ කැමති දේ කරන්න කැමති දේ පුළුවන් තරම් ඉගෙන ගන්න ඕගොල්ලෝ ඕගොල්ලන් හැමෝටම ඉගෙන ගන්න බෑ නැත්ත කතාව ඒකට ඕගොල්ලෝ ආස දෙයක් තියෙනවා නම් හිතන්න ඕගොල්ලෝ මියුසික් වලට ආසයි කියලා ඒ කැමති දේ මේ ඕගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් දැන් නැකන් ලෝකේ ගොඩක් වෙනස් ඉතින් ඔය ඉගෙන ගන්න කැමති දේ පැත්තෙන් ඉස්සරහට යන්න try කරන්න එතකොට ඔයගොල්ලෝ ආස දේ වගේ ජොබ් එක වෙනවා ඉතින් අනිවාර්යෙන්ම අධ්‍යාපනය කියන දේ අනිවාර්යෙන් වැදගත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් උපරිම level එකට යන්න කැම්පස් එහෙනම් guys අපිට ගන්න වීඩියෝ ඉවරයි අපි ඊළඟ වීඩියෝ සෙට් වීඩියෝ කරනවා like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න giveaway එකක් තියෙනවා ඉතින් giveaway ගැන කියන්න අවත වෙනවා තව පොඩ්ඩක් ඉතින් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න B2K කියලා දාලා මගේ වීඩියෝ කොහොමද නම් ඒකල කමෙන්ට් එකක් දාන්න එහෙම දාලා ඒකට වැඩිම like ගන්න ඉතින් වීඩියෝ එක 5k views ආපු ගමන් giveaway එකක් දෙනවා ඉතින් දැන් කලින් giveaway එකක් දෙන්න ළඟයි views target එක complete වෙන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ සෙට් එක හැවරම සුබ දවසක් ජය වේවා